ඕකෙ තියෙන්නේ පොඩි පොඩි අවඩිය සීනයක් නේ. අවඩිය සීනයක් තියෙන්නේ මේ يعني හරි يعني ප්‍රේමවන්තිය අර මම අර එක දවසක් කිව්වනේ අපි අපේ X එහෙම නැත්නම් කලින් ආදික ප්‍රේමවන්තිය අන්සතු උනාට කමක් නැහැ. ඒ කියන්නේ අපි දැන් වුණාම තව කෙනෙක් කියන්නේ බෑ. අන්සතු උනාට කමක් නැහැ. ජනසතු වෙනවා. මට ඒක ඔක වෙලා තියෙන්නේ අන්සතු නෙවෙයි ජනසතු වෙනවා. හැබැයි මේ අපි කරපු දේවල් يعني ඉස්කෝලේ යන කාලේ අපි විශ්ව වල කොහොමද පීරියඩ් එකක් ලේව එන රස කතන්දර මේ පීරියඩ් එකක් කරපු ටීචර්ස් ලාගෙන් මම ආපුවා පීරියඩ් එකේ ඉඳන් මේ ඊට වලින් ඉඳන් ආපුවා දෙවෙනි පීරියඩ් එක ලස්සන කියලා ඒ මන් දන්නේ හරිද ඔය ගේම ගහගන්න හරිද මේ නැති හරි ආදරය කියලා කියන්නේ දැන් අර මම කියනවා කියන්නේ ආදරය කියලා මිනිස්සු කිව්වට ඒකනේ පුළුල් මාස්ලෝ ඔය ආදරය කියන එක අපි අදහස් කරන එක විතර නෙවෙයි තියෙන්නේ ඊට වඩා දේවල් තියෙනවා ඒක කතා කරන්න අපිට ගෙන්නන්න ඕන කියලා කවුද චංගුලිස් අයිබෝන් වෙල්කම් සලාම් අලයිකුම් වනක්කම් ඉතින් චතුරල්ලි සිදරනවර පටන් නෑ හරි කමන්නේ අපි එහෙම පොඩ ප්‍රොෆෙෂනල් වෙන්න ඕනේ ඉතින් වෙල්කම් all to the December pods ඔව් ඉතින් අද අපි කතා කරන්නේ අයිබෝන් ඔව් හරි ඉතින් වෙනදා වගේම අද ඇවිල්ලා ඉන්නවා නරිය පොළඟයි පොඩ්කාස්ට් වල දෙවෙනි පොඩ්කාස්ට් එක මේක පොඩ්කාස්ට් සීරීස් එකක් මේ පොඩ්කාස්ට් සීරීස් එක ගැන පොඩ්ඩක් කියන්න බලන්න ඔව් මේක පොඩ්කාස්ට් දානවා මම කියන්නේ අපේ පොඩ්කාස්ට් සීරීස් එක අපිට මේක මේ නතර කරන්න හේතුවක් එන්නේ නැත්නම් දානවා ඔව් නතර කරන්න හේතුවක් නැත්නම් අපි දානවා හරිද පුළුවන් දෙයක් කරන්න අපි දානවා අපි දානවා හරි ඉතින් මේ අපි කතා කරන්නේ මොකද්ද මේ සීරීස් එකේ ප්‍රධාන මාතෘකාව මොකද්ද අපි අද කතා කරන්නේ උපමාතෘකාව අපි කරන්නේ විනෝදාස්වාදය සහ සාහිත්‍ය විනෝදාස්වාදය සහ සාහිත්‍ය කියන ප්‍රධාන මාතෘකාව යටතේ අපි ඕගොල්ලන්ට උගන්වනවාද කවි ඔව් ඒක කවි කවුද ලිව්වේ කවි කාගේ කවි කියන්නේ අපි දෙන්නේ කවි අපි දෙන්නේ අපි කාගේවත් කවි කියන්නේ නැහැ කවි තමයි අපි කියන්නේ අපි දෙන්න ඒක රැකපැනලා ඉන්නලා ලියන කවි ඔව් හරි ඉතින් හැම වෙලාවෙම කවි ලියන්න පුළුවන් ඔව් ඒ කියන්නේ අපි රැකෙම ඉන්නේ රැකෙම ඉන්නේ රැකෙම ඉන්නේ හරි එහෙනම් අපි ඔගෙන් පටන් ගමු නෑ නිකන් එහෙම හිතමු ඔව් කවියක් කියන්නේ මොකද්ද කියලා හිතෙන්නේ නැද්ද කවියක් මේ සාහිත්‍යමය වශයෙන් කවියක් පැහැදිලි කළොත් එහෙම ඒක තියෙනවා මම හිතන්නේ එලිසමය මේ වෙන වැලරන් ටික තියෙනවානේ මට ඒක මතක නෑ එහෙමයි දැන් කවියක් කියලා මම හිතන්නේ මිනිස්සෙක්ගේ හිතේ තියෙන වේදනාත්මක හෝ නැත්තම් කන්ට්‍රෝවර්ෂල් හැඟීමක් කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන් හොඳම විදිහ කවියක් කියන්නේ මේ එතකොට මිනිස්සු අර ඉස්සර ජනකවි දන්නවා ජනකවි හැදුනේ මිනිස්සුන්ට කතා කරන්න ඕන දේවල් මිනිස්සුන්ට කතා කරන්න දේවල් සිද්ධිත් එක තමයි ජනකවි එතකොට කවියක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන දේවල් ඔව් හරි අපි යන්නේ නම් කවි වලට මගෙන් පටන් ගන්න අපි අපි දෙන්නගේම අපි දෙන්නට පිස්සු අපි දෙන්නම කවි ලියනවා ගම එක වලිනවා ඉතින් මේ අපි දෙන්න කවිවල ලියන හේතු දැන් ඔයාගේ කවි ලියන්න හේතුව මට කියන්න ඒ කියන්නේ ඒ කවියට පදනම් වෙච්ච හේතුව මගේ පදනම් වෙච්ච හේතුව මම කියන්නේ පළවෙනි ජීවිතේ පළවෙනි ලියමු කවි කියන්නේ ජීවිතේ පළවෙනි ලියමු කවි කියන්න මම හිතන්නේ කියන්නේ ලොකු අවුලක් නැහැ පොඩි කවියක් මම ඉස්සර නෑ ජීවිතේ පළවෙනියට මම ලියමු කවිය හරි පොඩි දැන් මම ජීවිතේ පළවෙනිම ලියපු කවිය ලේන ගැනද එතකොට හිතපන් දැන් මේ වගේ එකක් මම ලියන්නේ හරි කියව බලන්න තනින් එහෙමයි ජීවිතේ පළවෙනි කවිය මේ විදියට ලියුවා කියන්නේ මම ගැන හිතා ගන්න එපා එහෙම හිතන්න එපා එහෙම චරිසාතික් ගන්න එපා චරිසාතික් ගන්න එපා මේ කවියේ මාතෘකාව දුවේ උඹත් හේවත් පිටවීම හරිද දුවේ උඹත් හේවත් පිටවීම හරි මේකට හේතුන හේතුව අහන්න එපා ඔයා දන්නවා මං හිතන්නේ හරි ගැලවි වැටියේ සලු පොටත් හාදු දුන්නේ තොල්පටත් බලා සිටි හදවතක රැඳී තිබුණද ප්‍රේමය දුරකතන තිරමතට රාගවැහි වෑහුණා අනේ මගේ දුවේ උඹ කියා නැතු හැඬ වුණා ආලේද ප්‍රේමයද රාගයේද කියා සිට සල්ලාල රාගයක තනි වුණා මැල වුණා මිතුරන්ද සතුරන්ද ඍජු වෙමින් තුටු වුණා ජරා වැඩ කියා රහසේම පිට වුණා ගැටිස්සියකගේ පළමු ප්‍රේමය රාග සිත් මැගද බිලි වුණා තනි වුණා ඒක තමයි පළවෙනියට මම ජීවිතේ ලියලා තියෙන කතාව දුවේ උඹත් පිටවෙයි මොකක්ද ඒකින් කියන්නේ ඒක කන්ට්‍රෝවර්ෂල් මාතෘකාවක්. ඇත්තටම මේකේ මම හිතන්නේ තියෙන්නේ
තාත්තා කෙනෙකුගේ වේදනාවක් වගේ නේ. තාත්තා කෙනෙකුගේ වේදනාවක් තියෙන්නේ මට තේරිච්ච විදිහට මොකක් හරි ඒ කියන්නේ සතෙකුට අහු වෙලා ඒ සතා කියන්නේ බලලා ඩිලීට් කරන්න කියන මොකක් හරි එකක් තියෙන්නේ. බලලා ඩිලීට් කරන්න කිව්වා. ඔව් හරි. ඒ වගේ කතාවක් තමයි ඒ ඉතින්. වගේ කතාවක් ඒකේ තියෙන්නේ කියන්නේ. ඔයාගේ අදහසක් කියන්න ඒ සම්බන්ධ. නෑ ඒ සම්බන්ධව කියන්නේ මේක එක්තරා සිද්ධවීමක් කරලා ලියපු එකක් හරිද? ඒකට මට ඒක මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ. මොකද පොදුවේ විස්තර කළොත් ඉතින් ඒ කියන්නේ මේක ඇත්තටම ඒ කියන්නේ බලු වැඩක්. මේ වගේ වැඩ කරන්න එපා. ඉතින් බලු වැඩක්. ඒක ඇත්තටම එහෙම ඒ වගේ දෙයක්කට ලක් වුණාට පස්සේ ඉතින් ඒගොල්ලන්ගේ වේදනාව මේ වගේ වෙන්නේ නැති කියලා හිතාගෙන හා ඒ වගේ වේදනාවක් තියෙනවා. හරි. මගේ එකක් ගන්න ඕනේ. මගේ සාමාන්‍යයෙන් මම ලියපු කවි සින්දු සමහර අවස්ථාවල ඇත්ත සිදුවීම් වල ලියලා තිනවා. සමහර අවස්ථාවල මම නිකන් ඔය ගෙදර ඉන්නවා පිස්සු හැදලා පිස්සු හදලා ඇඳලා ඉන්නවා මම ලියපු ඒවා තියෙනවා. ඉතින් මේ හරි මෙහෙම මේක මම ලියලා තියෙන වීදුරුව කියලා කවියක්. හරිද? මේක එක කවියේ පද හතරක් තියෙනවා. හරිද? මේ කවියේ මුකුත් සිද්ධියක් නෑ. හැබැයි හැම සිද්ධියකම පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. මට ජීවිතේ හම්බෙච්ච හැම බිඳුණු වීදුරු එකතු කරලා විශ්වාසයෙන් බැඳ දමා. හරිද? හැදුව මාගේ විඩරු හදවත ප්‍රේමයෙන් නවතන්නුණා. හරිද? රුධිර දියගෙන පිරවු කලයේ බිඳුණු සීරුණු වීදුරු දරා නොසිටම ගලාගෙන යයි සියුම් පිපුරුම් නොමැසුණු. හරිද? මොකද සම්බන්ධද? ආයිත් බිඳුණු අයියන් බූට් එකක් අවසින් නැන්නේ. බූට් හරි බූට් තමයි කොහොමද තියෙන්නේ. හරිද? අපි කනතරමක් කන්නේ බූට්නේ මචං. හරි එහෙම නෙමෙයි. මේක තියෙන්නේ බිඳුණු වීදුරු එකතු කරලා විශ්වාසයෙන් බඳනවා. හරිද? ඒ කියන්නේ දැන් හදවත කැඩිලා තියෙන්නේ. හැබැයි විශ්වාසය කියන එකෙන් තාම මචං ඒ අර වීදුරු වලින් හැදිච්ච හදවත එකතු කරලා තියෙනවා. තාම විශ්වාස කරනවා. හරිද? හැදුවමාගේ වෙඬරු හදවත ප්‍රේමයෙන් නවතන්නුනා. ඒ කියන්නේ වෙඬරු කියලා කියන්නේ අර දිය වෙලා උණු වෙලා කියන දේ. ඒකට ඒ වෙඬරු වලින් හැදිච්ච හදවත ප්‍රේමයෙන් නවතන් කරලා තියෙන්නේ. හරි. රුධිර දියගෙන පිරවු කලේ බිඳුණු සීරුණු වීදුරු. ඒ කියන්නේ හදවතේ තියෙන මොනවාද? හාටෙන් විතරනේ පම්ප කරන්නේ. හරිද? ඒ වීදුරු වලින් හැදිච්ච හදවතේ මේ රුධිරය තියෙද්දිත් හරිද? දරා නොසිටම ගලාගෙන යයි සියුම් පිපුරුම් නොවැසුණු. ඇයි ඒ කියන්නේ මචං අර තියෙනවනේ කතාවක් වීදුරුවක් කුඩු වුණාම ඒක කොච්චර ප්ලාස්ටර් ගාලා මොනවා කරත් අර සැබෑ තත්ත්වෙට එන්නේ නැහනේ. හරිද? කුඩු වෙච්ච වීදුරුවක් එකට තියලා ගම් ගාලා එලෙව්වොත් අනිවාර්යයෙන් ලීක් කරනවා. ඒ කියන්නේ ඒ වගේ. එතකොට මේ හදවතත් කොච්චර මෙහෙම වැහුවත් ඒ කොහොම විශ්වාසයෙන් තිබුණත් ඒකෙන් ප්‍රයෝජන නැහැ බින්දලා ගියාම. එක සැරයක් බින්දුනාම එතකොට ඒකේ ඒ අර ඉෆෙක්ට් එක තියෙනවා හැමදේම. ඒක තමයි කිව්වේ. සැබෑ ජීවිතයේ අත්දැකීම නේ. සැබෑ ජීවිතයේ අත්දැකීම තමයි කොහොමද තියෙන්නේ. නමුත් මේ ඒක ඔව් නෑ මම දන්නවා සැබෑ ජීවිතයේ අත්දැකීම මොකක්ද කියලා. ඔව් ඒ කියන්නේ සැබෑ ජීවිතය අත්දැකීම ඒක දැන් කියන්න හොඳ නෑ. එතකොට අනාගතේ නෑ ඒක හරි. ඔයා දන්න සිද්ධියට කලින් සිද්ධි කියන්නේ ඒ විදියම කලින් සිද්ධිය. ඔයා දන්නේ දෙකනේ. ඔව් මම කියන්නේ එක ගැන මේ තාම. එතකොට මේ හැබැයි උනට මට ඊට දෙකකුත් තිබුණා. නෑ දැන් කියන්න එපා ඉස්සරහට පස්සේ. ඔව් ඉස්සරහට. දැන් මම එකක් කියන්න. මොකක්ද කියන්නේ මම අවසානට ලියපු කවිය කියන්නේ. ඔයා කියපු එකටම ඒක ගැලපෙනවා. හරිද? හරි. ඒ එච්චර වගුලක් ෆස්ට් එකේ වෙන්න පුළුවන්. නෑ මේක මං කියන්නේ අර. හරි. ඒක විගම මේ කවිය නමෙන්මදී තේරෙනවා මේක මොකක්ද කියලා. හරිද? මේකේ නම ගෑනු එපා මින් මතුවට. මං එහෙම මං සිද්දුව ලිව්වා. ඒක ගමු. ගෑනු එපා මින් මතුවට. හරිද? ඒකෙන් පටන් ගන්න. ඉගෙන මේකත් ඉතින් ඊට වඩා අවුල්. හරිද? ඊට වඩා අවුල්. කියන්නේ මේ පළවෙනියට ලියපු කවිය මේ දැන් අවසානට ලියලා තියෙන කවිය. හරිද? එතකොට හිතන්න. අත්ඇඟිලි පටලා ඈහා ගිය මග කඳුලින් යට වූ ගම් වතුරක් මැද ඇය ඔහු නොව ඇය පිරිසක් වට වී අත්ඇඟිලි දෑඟිලි තලා පෙළනු අද දෑසක උරුමය පැතූ අයරු සිත් මල මත පෙළනා අඳුරු අහස් කුස
ආදරයක් රාගය මත පැටවී ඈහා දහසක් කාම යදිනු ඇත. පෙම් කළ සිතත් වෙන් වූ හදත් අමාවකයි දෑසත් බැඳි ලෝකය. ඇසිපිය හෙලත් ඈයමා නැතත් ගෑනු එපා මින් මතුවට. මොකක්ද අයියට කියන්නේ? මේ ඒක ඒ කියන්නේ මම මේ ඇත්තට මේක ලිව්වට පස්සේ ලියලාට මම මේ පළවෙනි කවිය ලිව්වට පස්සේ කිව්වා මට මේක ඔයාගේ ਵਿਚාරය අහගන්න ඕනේ මේ කවිය. මම ලිව්වේ මොකක්ද? ඕකෙ තියෙන්නේ පොඩි අවටිය සීන යන්නේ අවටිය සීන තියන්නේ මේ කියන්නේ හරි කියන්නේ ප්‍රේමවන්තිය අර මං අර එදා එක දවසක් කිව්වනේ අපි මෙහෙම අපේ එක්ස් එහෙම නැත්නම් කලින් ආදරය කරපු ප්‍රේමවන්තිය අන්සතු වුණාට කමක් නැහැ. ඒ කියන්නේ අපෙන් දැන් වෙන් වුණාම තව කෙනෙක්ට යන්න බෑ. අන්සතු වුණාට කමක් නැහැ. ජනසතු නොවි. මට ඒක හරිද? ඒ ඕකේ වෙලා තියෙන්නේ අන්සතු නොවි ජනසතු වෙලා කියන්නේ. ජනසතු වෙච්ච කතාව. ජනසතු වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. අන්සතු වුණාට කමක් නැහැ. ජනසතු නොවි. ඒක තමයි. ජනසතු වෙන්නේ. ඔව්. අන්සතු වුණාට කමක් කමක් නැහැ. නැහැ ජනසතු. අන්සතු වෙන්නේ. පැයි ඉතින් දැන් අපෙන් වෙන් වෙලගෙන මොකක් හරි වෙන්නේ බෑ. ඒක නිසා. හරි. ඔව් ඒක හොඳයි. මොකක් පදනම් කරගෙන ඔය ලිව්වේ? දැන් ඒක තමයි මම කියන්නේ. මට ඒ කිසිම ඔබ දන්න මෙච්චර කාලෙකට කිසිම අත්දැකීමක් නැහැ. හරිද? ඉස්සරහට තියෙන එකකුත් නැහැ. හැබැයි මම දන්නේ නැහැ. ඒක සමහරට ගියාත්ම මොකක් හරි අවුලක් ඇති. ගියාත්ම එහෙම සිතුවිලි වලට මොන දීලා මේ අත්දැකීමක් අවුල් වෙයි. කැමතිද? ආත්මගතවම මේ ලව් කරන්න කැමතිද? ගියාත්මක හොඳ මේකක් කාල්දී. හරි දැන් මෙහෙමයි මේ ඔයා ඔය වගේ කවි ලියනකොට දැන් මම ලියන මං හරි පොඩි මිනිහනේ මම ලියන්නේ හරි සීගීතිකක් හරි උඹ ඊට වඩා මට වඩා සාහිත්‍ය තියෙනවා හරි නෑ ඒක වෙනම කතාවක් මම ගෑනු කට්ටියම අල්ලගෙන දිගටම කවි ලියලා නෑ සමහර තැන්වල තමයි එහෙම හැබැයි මම ඔය වගේ සින්දුවල් ලියුවා අනේ මම කන්ට්‍රෝෂල් කවි ලියලා තියෙනවා හරිද ඔව් මේ මේක කවියක්මත් නෙමෙයි නිසදසක් වගේ එකක් හරිද එතකොට මේක මම ලිව්වේ මට තිබුණා මගේ ඒ ලෙවල් ජීවිතේ අමතක නොවෙන මතක හරිද අපි ඉස්කෝලේ යන කාලේ අමතක වෙන මතක දැන් ඔයාගේ නෑ ගැලවෙන්නේ හරිද මේ ඔයාලට ફોකස් කරලා මට ફોකස් කරලා ફોකස් අන්ෆෝකස් නතුණා නතුණානේ පොඩි අපි කැමති බ්‍රේක් එක දැන් අපි කැමරාමන් නේ නිසා ටයිමින් එක වැඩ කරා අද අපි කැමරාමන් නෑ ඒ නිසා අනිවාර්යයෙන් ඉතින් මේ ඉස්කෝලේ යන කාලේ මම ඒ ලෙවල් ඉවර වෙලා එතකොට ඒ ලෙවල් වල ඒ ලෙවල් ඒ අද්දගේ මට වාටික දැන් ඔයා ගියේ මික්ස් නෙමෙයිනේ මම මික්ස් හරිද එතකොට මේ අපේ තිබුණේ මේ කොමස් තමයි මං කළේ එතකොට කොමස් පන්තියේ කෙල්ලෝ හිටියා ඒකේ තිබුණ මේ ටීම් දෙකක් මේ වැඩ කරන සෙට් එකක් හිටියා කෙල්ලොන්ගේ අපිත් එක අපිට ගන්න සෙට් එක කොල්ලෝ පහයි ඉතුරු ඔක්කොම කෙල්ලෝ 25ක් දකද ඉන්න 20ක් විතර කෙල්ලෝ හරිද අපේ නේ වැඩ කරන කට්ටිය තමයි ඔක්කොම ඔබ ඉතින් කොල්ලෝනේ ඔක්කොම ඒක අපි ඉගෙන ගන්න ළමයි තමයි හරිද හරිද ඉතින් කොහොම හරි මේ ඒකේ හරි සුන්දර මතක තියෙනවා ඒ කෙල්ලොත් එක්ක හිටියත් උන් ඇවිල්ලා අපේ කියන්නේ අපිත් එක ලව් එකක් නැහැ ඉතින් උන් වෙනම උන්ට කොල්ලෝ ඉන්නවා ඒක වෙනම කතාවක් හැබැයි මේ අපි කරපු දේවල් කියන්නේ ඉස්කෝලේ යන කාලේ අපි බිසු කරවල කොහොමද පීරියඩ් කට් කරලා ඒව එන රස කතන්දර මේ පීරියඩ් කට් කරපු විදිහ ටීචර්ස් ලගෙන් බැනුම් අහපුවා පීරියඩ් එකේ ඉන්න කලින් මේ ඉන්ටර්වල් එකේ ඉන්න කලින් කහපුවා දෙවෙනි පීරියඩ් එක කරනවා ලස්සන ගෑල්ලා ඉන්නවා ඒ මන් දන්නේ හරිද ඔය ගේම ගහගන්න හරිද මේ කොහොම හරි ඉතින් මේ දැන් මේක ලිව්වේ මචං මේ ඉස්කෝලේ ඉවර වෙලාමත් නෙවෙයි ඉවර වෙන්න ලඟ වෙනකොට තමයි මම මේක ලිව්වේ ඉවර වෙන්න ලඟ කියන්නේ එකට විතර නෑ නෑ ඉවර වෙන්න ලඟ වෙනකොට කියන්නේ ඉස්කෝලේ ඉවර වෙන්න ළඟ නෙවෙයි ඉස්කෝලේ ඉතින් ඉවර වෙන්න කියන්නේ ඉස්කෝලේ අවුට් වෙන්න කලින් අවුට් වෙන්න කලින් තමයි ඒක අවුට් වෙලා නෙවෙයි ලිව්වේ අවුට් වෙනවා අවසානයේ පෙර මිතුරන් වෙත ඒ කියන්නේ ඔබ දැන් ඒ ලෙවල් විභාගේ තියාගෙන ඔක ලිව්වා අවන්නේ බම් යකෝ මම නව කතාවල් ලිව්වා මේක ඒ ලෙවල් විභාගේ තියාගෙන ඔබ ලියපො අවන්නේ කවියේ අවසානයේට පෙර මිතුරන් වෙත ඉතින් මිතුරනි දකින හැම මොහොතක්ම සතුටින් ගෙවුණු එක බත්පත බෙදාගෙන කාපු ආදරණීය කාලයක් අමතක නොකොට වෙන්ව යමු හැමදා හිතේ රැඳුණු මතක එක්ක වෙන් වෙලා ගිය මොහොතේ හිතේ තියාගෙන කවදාම හෝ දිනක
ලස්සන තැනක ලස්සන ජීවිතයක් එක්ක ආයෙත් හමු වෙලා අප ලියූ සොඳුරු දිනපොත පෙරලා බලමු සතුටින්. ස්තුතියි. හරිද? දැන් මෙතන මොකුත් ගෑනු කේස් නෑ. ගෑනු කේස් නෑ මෙතන. මෙතන තියෙන්නේ ඉතින් මිතුරනි දකින්න හැම මොහොතම සතුටින් කියු. ඇත්තටම ඉස්කෝලේ යන කාලේ ප්‍රශ්න තිබුණත් උන් එක්ක වල බහලා ඉන්නකොට පොඩි තිබුණ චිල් එක. හරිද? ඊට පස්සේ එක බත්පත විදායන කාමු කියලා කියන්නේ මේ. ෆෝකස් වෙලා මොකද හරි හරි දැන් ආයෙ හදපන්. මම ලස්සන නිසා මට ෆෝකස් වෙනවා යාළුවෝ. ඔව් ලස්සන ඉතාල මොකද එහෙම කිව්වේ. හරි. පොඩ්ඩක් ලස්සන මේ කොණ්ඩේ කපුලිස පොඩ්ඩක් අවුල. හරි මම. මොකද්ද මන් දැන් බෑනේ අර පක් පිට පේන විදිහට මේ පැත්තට අපි පොත් ටික පේන්නේ. ඔව් කප ගන්න ඕන මන් දැන්. පැය පහක විතර වීඩියෝ එකක් කියන්නේ දැන් මේ. හරි ඉතින් මේ එයා අපි පොඩ මුලට ගමු. හරි එතකොට මේ ඒකෙන් කියන්නේ ඉතින් මිතුරනි දකින්න හැම මොහොතක්ම සතුටින් ගෙවු. ඒ කාලේ මාර සතුටින් ගෙවුණා අපි. අපිට ප්‍රශ්න ටිකක් අඩු කාලයක්. දැන් තියෙන ප්‍රශ්න වලට සාපේක්ෂව ප්‍රශ්න අඩුයි. මේ ඇත්ත කතාව දැන් නම් ප්‍රශ්න. දෙක කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්ත කතාව මේ අපි සතුටින් හිටියේ පුංචි කාලේ. ඒක අපිට මිස් වුණානේ. ඒ කියන්නේ ඒ දැන් ඒ ලෙවල් මට ඕ ලෙවල් කාලේ එනකොට මේ එච්චර ආතල්ලයක් නැහැ ඉස්කෝලේ. ඒකට හේතු දෙන්නේ ඒ වෙනම කතා කරන්න. පාසල් ජීවිතේ බුලින් ඒ වගේ සීන් නැති වුණා. මගේ පොඩි එහෙම තිබ්බා. ඔය කියන ඕ ලෙවල් ගියේ මිස් ස්කූල් එකේ නේ. ඒ කාලේ. ඕ ලෙවල් ඒ කියන්නේ මික්ස් ස්කූල් මෙහෙම මික්ස් ස්කූල් එක අපිටත් තියෙනවා ඒ වයිබ් එක. ඒ කියන්නේ සමහර කොල්ලෝ ඉන්නම දැන් උන්ට මම කොල්ලෝ කියලා කියන්නේ නැහැ. හරිද? කෙල්ලෝ ඉස්සර පොරවල් වෙන්න නිකන් අනිත් ඒවා නිකන් ප්‍රචාර කරන ලයින් එකක් එහෙම ඇති වුණා කාලයක් තියුණා. හරිද? උන් පොරවල් නෙවෙයි. يعني ඒ කියන්නේ එහෙම පොරවල් වෙන්න ඒක හරි. මොන මිස් ස්කූල් කියන වයිබ් එක සෙට් වෙන. කියන්නේ මන් දන්නේ මට ඒ කියන්නේ මට ඕ ලෙවල් ලියුණා පස්සේ මම පොඩි ස්කූල් එකට යන්න ඕනේ කියලා මට ඕන ස්කෝල්ට මං ගියා. ඒ ස්කෝල්ට යන්න ඕන කියන හිතුණා. මට පොඩි කාලේ ඉඳන් මික්ස් ස්කූල් තමයි මං කියන්නේ. ගියේම මට වයිබ් එක සිටුනේ. මොන්ටිසෝරි ඉඳන්ම කෙල්ලොන් ගැටින් අල්ලගෙන තමයි මං හිටියේ. ෆස්ට් ටයිම් ඒ ලෙවල් මොන්ටිසෝරි කතා කරා. ඒ ලෙවල් වල හරිද? පොඩ්ඩක් මොකක් හරි වුණා. ඔව්. මොකද්ද බං ඒ? අය මොකුත් නෑ නෑ. හරි. ඉතින් මේ නෑ මං කිව්වේ ඉතින් එහෙම තමයි. හරිද? මොන්ටිසෝරි කාලේ ඉඳන් මං කෙල්ලොන් ගැටින් මං හිටියේ. මම නෑ. නෑ. හරි. ඒතකොට අපි දෙන්න පැති දෙක හරි. ඉතින් මේ ඉතින් මම මේ කිව්වේ එක බත් බෙදාගෙන කාපු. එකම බත් එක බෙදාගෙන අපි බත් හැම ගෙනාවට දැන් මම ගෙනියන්නෙම නෑ බත්. හරිද? අනිත් උන් ගෙන බත් සමහරවට කැන්ටින් ගන්න. බෙදාගෙන කාපු. අපි ඉන්ටර්වල් එක ගන්න ඉන්නේ නෑනේ. හරිද? ඔව් අපේ ඉංග්‍රීසි ටීචර් වෙනුම අපි ගන්නවා. ඊට පස්සේ මේ ඊට පස්සේ ආදරණීය කාලයක් අමතක වුණා. ගොඩක් වෙලාවට ඉස්කෝලේ කාලේ සමහර තැන්වලදී දැන් නම් අමතක වෙන්නේ නැති අපිට Facebook කරමුලා තියෙන නිසා WhatsApp. හැබැයි අතීතේ කට්ටිය කියනවා එයාලගේ ඉස්කෝලේ කාලේ ඉන්න කට්ටිය මිස් වෙනවා කියලා. හම් වෙන්නේ. ඉතින් ආදරණීය කාලයක් අමතක කරනකොට වෙන් වෙයම හැමදා හිතේ දැනෙන මතක එක්ක අපිට මතක තාම තියෙනවා ඉස්කෝලේ වල තියෙන මතක. ඉතින් වෙන් වෙලා ගිය මොහොත හිතේ තියාගෙන අපි වෙන් වෙලා ගිය දවස් හිතේ තියාගෙන කවදාම හෝ දිනක කාටද ફોකස් වෙන්නේ? නෑ මට. මේ මම මෙහාට හරි හරි. එතකොට කවදාම හෝ දිනක ලස්සන තැනක ලස්සන ජීවිතයක්. මොකද ඒකේ තේරුම ලස්සන තැන මට ඕනේ නැහැ කවදාම හෝ දිනක ආයේ කට්ටිය හම්බ වෙන්න. හැබැයි මට ඕනේ ලස්සන තැනක ලස්සන ජීවිතයක් එක්ක හම්බ වෙන්න. ඒකේ වෙනසක් තියෙනවනේ. ඔව්. මට දැන් මගේ ඉස්කෝලේ ගියපෙවුන් එක්ක නැත්නම් මම පාරක හෝ නැත්නම් අනාථ වෙලා මොකක් හරි එහෙම තැනක හම්බෙන්න ඕනේ නැහැ. උන්ගේ ලක්ෂරි වයිබ් එක හරිද මම නැත්නම් මගේ මොකක් හරි එන ලොකු ඇපාර්ට්මන්ට් එක ඇපාර්ට්මන්ට් එක හරි මොකක් හරි හොඳ තැනකට ඒ ඉස්සරහ බලමු හරිද තියෙනවා ඒවා ඉතින් මේ ඒ වගේ තැනක අපේ අතීත කට්ටිය හම්බ වෙලා නේ කෙලින්ම BMW හරි නැත්නම් Lamborghini පාරපදින්න බැරි ඉඳ ලංකාවේ ඒතරට දියුණු වෙන කාලයක් කරන හිටියොත් බලමු හරිද දියුණු වෙයි මේ BMW එහෙම නැත්නම් Audi එකම හොඳ වාහන ටික එකම තැන පාක් කරලා එකම තැනක පාක් කරලා මේ මොකක් හරි හොඳ බ්‍රෑන්ඩ් එකක් මොකක් හරි ගම චටත් දාන්න තියෙන කාලේ. ඒකද කවදාම හෝ දිනක ලස්සන දැනක ලස්සන ජීවිතයක් එක්ක හරි ફોකස් වෙලා. මටද? නෑ මට දෙන්න. ආව මට. හරි වැඩේ කරන්න. හරි ඒක තමයි මගේ කැමරා ප්ලේට් එක කොනේ. හරි එතකොට ආයෙත් හමු වෙමු අපලියු සොඳුරු දිනපොත පෙරලා බලමු සතුටු. කියන්නේ අපේ පරණ දේවල් අපි ආයේ හම්බුණා මේ පරණ දේවල් කතා කරනකොට අපිට අමුතු චිල් එකක් තියෙනවා.
අපි මචං අපි එක සැරයක් මේ හැදුවා මොකද මේ ලොකු වෙසක් කූඩුවක් සෙක්ෂන් එක අපි තමයි හැදුවේ ඒ හදනකොට අපිට වෙච්ච සිද්ධි අපිට පැච්ච ප්‍රශ්න හරිද අපේ සර් සමහරවිට අපේ පන්ති වල ඉන්නකොට මේ ප්‍රශ්න එනවා ගුරුවරුන් හරිද තරහා නෑ සර්ලත් එකද පිට් හරිද එනකොට මේ එහෙන කුප්ප වැඩ කරලා තියෙනවා කියන්න ඕනේ නැහැ ඊපස්සේ මොන බලන්න වෙර මිනිසුගේ ඉතින් මේ ඒ දේවල් කතා කරන්න පුළුවන් ඒ වගේ තැනකදී හම්බුණා ඒක තමයි මේ විශ්වසේ තියෙන පොඩි විශ් එකක් තියෙන්නේ නාගති ලස්සන තැන ලස්සන ජීවිතේ හම්බුණා හරි ඊළඟ එක ඔය කියන්නේ ඊළඟට මොන වගේ කවියක්ද ගන්න පුළුවන් කිව්වොත් මේ බූට් කවියක් මගමයිද මගේ තියෙන්නේ නෑ රියස් එහෙනම් මං ඊළඟට ගන්නම් ආදර ලව් කවියක් දැන් ඔබ බූට් එක කියපන් ඕන ලව් කවියක් කියන්න පුළුවන් දා කියන්න කැමැත්ත නැත්නම් මේ ඔව් එන් ලව් කවි ලව් එක කෙනෙක් බූට්මත් බූට් ලව් මික්ස් වෙච්ච එකද සැඳෑ අඳුරට ඉරක් තිබුණට අමාවක පාලුයි වගේ සයුරු සිතිජය හාදු දුන්නට ඒ හාදු මතකයට වේ ඉගිලු සියතුන් ආයේ එයිදෝ නිසල බවමෙහි රජ කරයි හදවතේ ශබ්දය ඇසෙන බව රළ පෙළට හඬ ගා කිය. ඒ කියන්නේ සැඳෑ අඳුරට ඉරක් තියෙනවා. ඒ කියන්නේ ඉරු ආලෝකය සැඳෑ අඳුර කියලා කියන්නේ ඒ වගේ ගොම්මන් ටයිම් එකනේ. ගොම්මන් වෙලාවේ ඉරු තියෙනවා. ඉරු ගෙලිය තාම තියෙනවා. හරි. අමාවක වෙද්දි පාළුයි. කියන්නේ අමාවකට මොකුත් නැහැනේ. හඳත් නැහැ. මොකුත් නැහැ. හරි පාළුයි. සයුරු සිජේ හාදු දුන්නට ඒ හාදු මතකයට. සයුරු සිජේ හාදු. ඒ කියන්නේ අර දැන් සිටිජේ කියලා දින්නේ අද මූදට ගියානේ. ඔව්. එතකොට දැක්කනේ අර මෙහෙම දැන් මුහුදයි අහසයි මෙහෙම එකට හැප්පෙන්නේ. ඔව් ඔව්. ඒතන සිටිජේනේ. සයුරු සිටිජේ හාදු දුන්නට හැප්පෙන්නේ නැහැ හැප්පෙනවා වගේ පේනවා. හැප්පෙනවා වගේ. සයුරු සිටිජේ හාදු දුන්නට ඒ හාදු මතකයට කියන්නේ. මෙහෙම වැදුනා ආයේ විතර ඉවරයි. ඒක මතකයක් විතර. හරි. කට්. ප්ලීස් කට්. හරි ගන්න. මේ කාවා. behind the scene. පටන් ගනිත් දාපන් වෙයි. හරි. ඉගිලු සියතුන් ආයේ එයිදෝ නිසල බවමෙහි රජ කරයි. ඒ කියන්නේ ඉගිල්ලා ගියපු කුරුල්ලෝ ආයේ එයිද නිසල බව මේකේ රජ කරනවා. අපි දන්නේ ඇයිද කියලා. ඔව් එයිද කියලා දන්නේ. හදවතේ ශබ්දය ඇසෙන බව රළ පෙළට හඬ ගාති. නිසල නිසා හදවතේ ශබ්දය ඇසෙනවා ඒක රළ පෙළට නිසා රළ පෙළට හඬ ගාලා කියන්නේ කියලා කියන්නේ සැඳෑ අඳුරට කියන්නේ බෙන් වෙන්න ලං වුණාමත් ඒත් තාම ළඟ ඉන්නවනේ ඔව් ඒද එතකොට ඒ වුණාට බෙන් වුණාට පස්සේ අමාවක පාළුයි හරිද මේ සයුරු සිජේ හාදු දුන්නට ඒක මතකයට විතරයි හරිද ඉගිලු සියතුන් කියන්නේ සියතුන් වගේ හිටපු ගල් අය ඉගිල්ලා ගියා ඊට පස්සේ මේක නිසලයි ඒක දැන් කවුරුත් නිසා නිසලයි ඊට පස්සේ ඒක නිසා හදවතේ ශබ්දය ඇසෙන කියන්නේ ඒ වේදනාවත් එක්ක හදවත වේගින් ගැහෙනවා. එතකොට ඒක නිසා හදවතේ ශබ්ද එළියට ඇහෙනවා. ඒක රළපෙළට කියන්නේ. ඒ කියන්නේ ඊට වඩා සද්දෙන් කෑ ගහන්න කියලා රළපෙළට කියන්නේ කියන්නේ. ඊළඟ මම ගන්නවා සීතල කියලා කවියක් මේ ඩිසල්සක් කියලා ගමුකෝ ඒක. හරිද? මේක මේ ආදරය ගැන ලියපු එකක්. ආදරය කියලා කියන්නේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි කියලා කියන්නේ එහෙම තියෙනවා. හරිද? හරි. කලාතුරකින් කඩා වැටෙනා මහා වර්ෂාවන් පවා මාහට මතක් කරවන්නේ නුඹහා ගෙවුණු කාලයයි. හිතට දැනුණු බියත් ගතට දැනුණු සීතලත් මට දැනුනේම නැහැ නුඹේ තුරුල ඉන්නකොට. හරි. හරිද? අද මට දරා ගන්න බැරි සීතලක් දැනුණත් නුඹ මා ළඟ නැතිව මා කුමක් කරන්නද? බෙෂීට් එක කොට්ටයක් බලා ගන්නවා. හරිද? දැන් ඒක තමයි මේ ආය ෆෝකස්. හරි. හරිද? ඉතින් මේක ආදරය කියලා කිව්වට ආදරේ තියෙනවා නමුත් පොඩි වෙන්වීමක් තියෙනවා. හරිද? එතකොට මේ කියන්නේ කලාතුරකින් කඩා වැටෙන මහා වර්ෂාවක්. දැන් මේකෙදි අර ආදරේ වෙන්වෙච්ච කෙනාව හැමතිස්සෙම මතක් වෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් අපේ තියෙන සමහර වැඩත් එක්ක අපිට එයාව හැමතිස්සෙම මතක් වෙන්නේ නැහැ. නමුත් සමහර අවස්ථා තියෙනවා ඒ කෙනාව මිස් වෙන. මිස් වෙන කියන්නේ එයාව මතක් වෙනවා අපිට. හරිද? ගොඩක් වෙලාවට මිනිස්සු කියනවා මිනිස්සුන්ට ඒ වගේ ආදර හැඟීම් ඇති වෙනවා කියලා මේ වර්ෂාව වහින වෙලාවල්.
උත්සව හෙල්ලා හරිද හ්ම්. මම දන්නේ ආදරය හැඟීම දෙන්නම කියලා හරිද ඒයි ටික මට දැනෙන විදිහට එහෙම හරිද ආදරය හැඟීම තියෙනවා කියලා වර්ෂාවත් එක්ක ඒක තමයි මම කියන්නේ මහා වර්ෂාවක් වැටෙන කලාතුරකින් වැටෙන මහා වර්ෂාවකදී උපදා කියනවා ඔයාට මතක් කරවන්නේ ඔබා ගෙවුණු කාලයයි ඔයත් එක්ක ආදරේ හිටපු කාලේ තමයි මට මතක් වෙන්නේ උගටම තමයි අර කවිය ලින්ක් කරන්න තියෙන්නේ ආදරය යත්‍රාගේ මට පැතුයි ඇහ දවසක් කාමයක් දිනවා ඒක ඒ පැත්තට නේද දැන් මගේ පැත්තේ මම කියන්නේ ඇයි ඔයා ඉන්නවා ඔයා තමයි කවිය කියන්නේ හරි ඒ මගේ මගේ හිතන්නේ ඒ මයි පොකස් පොද මගේ හිටපු එක්ලට බලුව මොදන්න මම නම් එහෙම කියන්නේ එහෙම නෑ නංගි අක්කේ නැන්දේ නැන්ද සමාවෙට ආචි කියලා කිව්වා හරි ඉතින් එතකොට මට ඒ බිය සහ ඒ ප්‍රශ්න අවුල මට දැනුන්නේ නැහැ ඔබ තුරුල ඉන්නකොට අද මං කොහොමද ඒ සීතල දරාගන්නේ ඔබලඟ දැන් ඔබ මාළඟ නෑ කියන්නේ හරි ඒක තමයි සුදු හරි ඊළඟ වගේන් බා ඊළඟට ස්තන කවියක් කියනකින් පොඩි දෙයක් අහන්න හරිද මේ ලස්ස දැන් සාමාන්‍ය ගෑල්ලම කැමති වෙන්න මොකද තියෙනවා තමන්ගේ අවුට්ෆිට් එක ලස්සන වෙන්න ඕනේ ඕ ලස්සනට අදින්න ඕනේ අවනේ ඔව් ලස්සන ඒ වගේ නේ හොඳට අදින්න මේ මනිකන් යනවා ඇයි මොකද ප්‍රශ්නේ ඒ කියන්නේ සාමාන්‍ය ගෑල්ලම කැමති වෙන්න නම් ගොඩ ලස්සනට අඳින්න ඕනේ ඒ කියන්නේ ඕ සාමාන්‍ය තමන්ගේ ෆැෂනබල් විදියට අදින කෙනෙක්ට කැමති කියන්නේ නේ ඔහොම ගතිය ඒ කියන්නේ තමන්ගේ බාහිර ස්වරූපය ගැන තමන් අඳින විදිය ගැන සල්කිරීමක් ඔව් බාහිර ස්වරූපය කියලා කියන්නේ ඔව් ඒ කියන්නේ සමහර මේ කෙනෙක්ගේ ලස්සන ගැත තැන් තියෙනවා නමුත් ඒ කියන්නේ බාහිර තමන් අඳින විදිහෙන් තමන් ලස්සනට වෙන්න පුළුවන් ඔව් අනිවාර්යයෙන් ඒක වෙනවා ඉතින් එහෙම ලස්සනට අඳින්න කොහටද යන්න ඕන කොහෙද යන්න ඕන රාදුගා මෙන්ස් ක්ලොත් රාදුගා මෙන්ස් ක්ලොත් මචං තියෙන්නේ පස්කොඩ මාවරල ඔයගලන් තියෙනවා ඒ වගේම දිවෙන පුරාම ඩෙලිවරි තියෙනවා ඔව් දිවෙන පුරාම ඩෙලිවරි තියෙනවා ඉතින් ඒගොල්ලෝ කන්ටැක්ට් කරගන්න ඕන නම්බර් එකක් අපි ඔව් පල්ලෙන් දාන්න සහ ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ TikTok සයිට් එකේ තියෙනවා Facebook page එකේ තියෙනවා ගිහලා බලන්න පුළුවන් අනිවාර්යෙන් ගිහලා බලන්න ඔයගොල්ලන්ට වටිනා අවස්ථාවක් මොකද ඔයගොල්ලෝ හොඳ පෞරුෂයක් පෙන්වන්න පෞරුෂවත් කොල්ලෙක් නම් ලස්සනට අදින කොල්ල යන්න තියෙන එකම තැන රාදුගා මෙන්ස් ක්ලොත් එක හරි මේ ඊළඟ කවියට ඔය කවියනේ අපි ගමු ඒකත් මගේ තාලේ බූට් කවියක් කියලා මේක Facebook එකේ තිසල් කුමුද Facebook page එකේ මේක තියෙනවා ගිහිල්ලා බලන්න මේ අපේ මගේ තාලේ බූට් කවියක් කියලා හරිද හීන අතර මං විය අතර වෙන් විය අමාවක මෙන් විය අඳුරු පැහැගත් සිතුමක් විය අමාවක නම් අඳුරු නිම්නය වියලිලා මරණයට ලං විය දිය පොදක්වත් සොයා කතරක උදකලා බව උරුම සිත් විය හරිද දැන් ඔක තියෙනවනේ දැන් මේක හොඳම ආදරලක තියෙන්නේ ඒක නෙවෙයි අද අන්තිම කවිය තමයි ආදරේ ආදරේ නම් බනිස් ගෙඩියට තවරු නෑ ගොඩක් ආදරේ නම් බනිස් ගෙඩියට තවරෝ අයිසින් කඳුලක් හිරු රශ්මියට දියවිය සඳකැන් හිරු රැස්සේ දහදියට තෙත් හඳකැන් හිරු රැස් සේ දහදියට තෙත්ති හරි මට බනිස්ගෙඩියට අයිසින් කඳුලක් ඒ කියන්නේ අයිසින් කඳුලක් තියෙන බනිස්ගෙඩිය කියන්නේ හරි හරි මට ඒක පැහැදිලි කරන්න මට ඒක ඒ කියන්නේ හීන ඒ කියන්නේ දාලා කියවයක් ගැන තියෙන්නේ ඒකට අවසාන කවියේ තියෙන ආදරේ නම් බනිස් ගෙඩියට තවසින් ඒ කියන්නේ ආදරේ කියලාද එයාට ආදරේ කරා එයා ඒ උනට ඒකට අයිසින් කඳුලක් විතරයි තවරුවේ හරිද මගේ ආදරේට සාපේක්ෂව මගේ ආදරේ කියන බනිස් ගෙඩිය මගේ ආදරේ බනිස් ගෙඩියක් නම් මෙහෙ බනිස් ගෙඩි කියලා කියන්නේ බනිස් ගෙඩි බං කඩේ කන්නේ බනිස් අනේ මේ බලත් එක්ක හරි හරිද බනිස් ගෙඩිය මොකටද බං කියවම මට බනිස් ගෙඩියකට ආදරේ මේක උපමා කරනවා ඒක තැනකදී ඒක අපි කතා නොකරමු මන් දන්නේ අප බනිස් ගෙඩියක් ගත්තේ මොකටද කියලා නෑ ඒකට පාන් ගෙඩියක් ගන්න ඊට වඩා ලොකුට තියෙනවා ඕකට උත්තරයක් තියෙන දෙන්න බෑ
ඒක නිසා අපි කතා නොකරේ. හරිද? ඒ කියන්නේ ආදරේ බනිස් කිරි. දැන් බා ආදරේ දැන් හදට උපමා කරනවා. මල් වලට උපමා කරනවා. ආගමකට උපමාව හැම දෙයකටම උපමා කරනවා. ආදරේ ආගම. ආදරේ ආගම. ඔය හැම දෙයකටම උපමා කරාත් ඇයි බනිස් කිරියකට ආදරේ උපමා කරන්න බැරි? ඔව් පොළ ගැටලුවක් නැහැ. ආදරේ කියන්නේ බනිස් කිරි. මං ආදරේ මගේ ආදරේ බනිස් කිරියක් වගේ. එච්චරයි තියෙන්නේ. බනිස් වල තියෙන ඉන්නවනේ ඉතින් කොහොමද මට ඕල්ලක් දෙන්න. නෑ not available. කවුරුත් නෑ හැබැයි not available. හරි. ඊට පස්සේ මේ ආදරේ නම් බනිස් කිරි කියන ආදරේ බනිස් කිරිය නෑ. ඒකට අයිසින් දාන්න ඕනේ. හරිද? චුට්ටයි දාලා දෙන්නේ මගේ ආදරයට සාපේක්ෂව ඔබේ ආදරේ චුට්ටයි. හරිද? ඒකත් හිරු රශ්මියට දිය වුණා. ඒකත් තිරස්මිට දිය වුණා. ඒ ආදරේ නැති වෙලා ගියා. හරි. ඒ කියන්නේ චූටියෙන් ලැබිච්ච ආදරේ නැති වුණා බුට්ටක්. ඔව් ඒක රශ්මිත් එක්ක. ඒ කියන්නේ අලුත් එයාගේ අලුත් කොල්ලගෙනම අලුත් කොල්ලගෙනම හිරු. ඒක නෑ මම නෑ හිතුවා මේ මොකක් හරි මේ මට මොකුත් නෙමෙයි මගේ ඇත්ත කිව්වේ තමයි කියන්නේ. හරි දැන් ඉතින් මගේ turn එක. ඔව්. මේක මම මේකේ පළවෙනි ටික කියනවා. හරිද? එතකොට ඔයා ඔය දැක්කම ඒක අවුල් වෙනවා. හරි මම දැකලත් ඇති මම කොයි හරි කියන්නේ මේක දැන් ටිකෙන් දැක්කද නෑ? දැක්කද මන් හරි කියන්නේ. හරිද මේ කා කියන්නේ කියලා කියන්නේ. හරිද? දැක්ක නොදැක්ක නම කියන්න. නෑ නමක් නේ. දැන් නම කියන්නේ කියලා කියන හරි පොඩි. හරි. හදවතට හරි අමුතු පාළුවක් දැනෙනවා. මේ කන්ට්‍රවර්ෂල් හරිද? නුඹ නැතුව මහා හිස් බවක් දැනෙනවා. අනේ මන්දා තාමත් මන් ළඟම නුඹ ඉන්නවා වගේ දැනෙනවා. ඒත් කවදාවත් මට කියාගන්න බැරි වුණ දේ අදට ඒ හිතේම හිර වෙලා. ඒ තමයි කියලා අන්තිමට වාක්‍ය කියනවා. ඒ වාක්‍ය කිව්වොත් කාටද මේ කිවි කියලා අහුවෙනවා. කියන්න කාටද කිව්වේ? මම දන්නවා කාටද කියලා නම කියන්න බෑ. නෑ ආයේ නම කියපුවම මම ටීක් ගන්න. නෑ ඊයන් ටීක් දාපන්. ටීක් ගන්න ගොඩකට එපා එපා. හරි මෙහෙමයි මේ කෙනාට හරිද මමත් ආදරය කරලා තියෙනවා. ඔයත් ආදරය කරලා තියෙනවා. හරිද? බහුතරයක් මේ ලෝකේ හැමෝම ආදරය කරලා තියෙනවා. පායි කිය මට මේ ආයි කවිය කියපන්. හරිද? හදවතට හරි අමුතු පාළුවක් දැන්. මොකද හැබැයි මේ කෙනා අයියෝ ඕක මම තේරුම් ගත්තේ නෑ දැන් දන්න. මේ කෙනා මිස් වෙලා තියෙන්නේ. මිස් වෙලා කියලා කියන්නේ දැන් සමහර වෙලාවට දැන් මගේ ජීවිතේ ගත්තා මගේ ජීවිතේ අයින් වෙනවා. අයියෝ චරගන්ට වශල් දෙයක්ද බං. මේ ටික සම්පූර්ණ කරපන්. නෑ ඒක අපි මුලින් දන්නේ. හරි ඒක හරි එහෙම තමයි හිතෙන්නේ ඉතින්. නෑ ඒක එපා. ඒක ඕනේ අපි කතා නොකරමු. ඒක ඉතින් මම කවිය කන්ට්‍රෝල් නෑ මං ඒක එහෙන විදුවට ගත්ත බා. ඒක මම ඉතල හිතුවේ නෑ. ඒක අවුල හරි ඒ ටික අවම හරි දැන් ඉතම කවිය කියන කවිය මම දන්නවා. ඒක එහෙන කන්ට්‍රෝල් මොකද කවිය? හරි ඉතින් කීව දැන් කාගෙන්ද කියන්නේ? මම දන්නවා ඉතින් තාත්තා ගැන කියන කවිය. තාත්තා ගැන කියන්නේ. තාත්තා ගැන කියන කවියක් අන්තිමට තාත්තේ මං වලට ආදරේ. හේතුව මෙතන ඉඳන් ගමු. හරිද? ඔතන ඉඳන් අර සම්පූර්ණ කපා. හරි හේතුව මේ ඒ කියන්නේ හදවතට හරි අමුතු පාළුවක් දෙන්න. මොකද මේක කියන කතානායකයාගේ තාත්තා නැහැ. එහෙම කියන්නකෝ. තාත්තා නැහැ. හරිද? නුඹ නේද මහා ඉස්බවත් දැනනවා. හරි. ඒක දැනනවා. තාමත් නුඹ ළඟ ඉන්න ඒක දැනන දේවල්නේ. හරිද? හැබැයි අන්තිමට කියනවා කවදාවත් මට කියා ගන්න බැහැ. අපි කවදාවත් සාමාන්‍ය තාත්තට තාත්තා මම මට ආදරේ කියලා කියන්නේ නැහැ. සමහරවිට අම්මට කියනවා. මොකද කියලා කියනවා. ඒක කියන්න අපිට මිස් වෙනවා. හරිද? ඒකට හේතුව සමහර වෙලාවට අම්මා තරම් තාත්තා අපිට පිට. ඒක එහෙම පිට ඇතිනවා. සමහර තැන්වලදී. හැබැයි ඒ අර එයාගේ වර්ක් ලෝඩ් එකත් එයාට තියෙන ස්ට්‍රෙස් එකත් එක්ක එයා එයාගේ වැඩ ඇතුලේ ඉන්නේ. හරිද? එයා නිසා තමයි අපි මේ මෙච්චර කාල හොඳට ජීවත් වෙන්නේ. හරිද? එයා හම්බ කරන දේවල්. හරිද? ඒනට අපිට ඒක කියන්න මිස් වෙනවා. ඒ දේ තමයි ඒක කියාගන්න බැරි වුණා ඊට කලින් එයා ඉන්නා වගේ දෙයක් තමයි මෙහෙදි කන්ට්‍රෝල් කරන්නේ. හරි. හරි ඇත්තටම මෙච්චර දෙයක් මම නෑ ඒක තමයි හරිද? ඒක තමයි මං කිව්වේ අර අන්තිම වෙනකම් මේ කවිය දෙන්නේ. හරි ඊළඟ කවිය. අර ටික කවුවා. හරි ඒ කවන්න කියන වේගින් දාන්න. හරි ඒක කපන්න. නෑ ඇත්තටම මම හිතුවේ නෑ. හරි ඒ අද ඒ ඔබට ඒ උත්තරේ එනවා කියලා දන්න නිසාද මං ඇහුවේ නැත්තද මහන්නේ. නෑ ඒක තමයි මම ඉච්චර කන්ට්‍රෝල් කවිය කිව්වා. අන්න ආයෙත් ෆෝකස් එක. ෆෝකස් එක. මේ කැමරාව ඔපරේ නැතුව බෑහලු.
කැමරා ඔපරේටර් කෝල් එකක් ගන්නව නවත්ත චුට්ටක්. කැමරා ඔපරේටර් දෙබයි අවුල්ලන්නේ නෑනේ අවුල් වුණා. මගුලක් කියනවා ඒවා එහෙම අවුල් ගන්න එපා. ඉතින් හරි ඉතින් කවියක් මුලින් තේරුම් ගන්න බෑනේ අන්තිමට කිව්වේ හරි නෙගර එක්කෙනෙක් ගාව ගත්ත නගන්න මාර වෙන දෙන්නේ ඉන්ෆර්මේෂන් ගන්න නේ අවුල්. ඩයර් මැසේජ් ආව දෙන්න මැසේජ්. ඒවා කපන්න ඔබ උන්නක දාපන් හරි. හරි ආ, ඊළඟට හරි මේකත් ඒ වගේම කන්ට්‍රෝවර්ෂල් කවියක්. මේක මේ එක්තරා කෙනෙක් මම මේ වඩ කියව දෙන කෙනෙක්. ඒ සහ ඊට අදාළ කෙනා ගැන මම තැනකුත් පෙන්වන්නේ. ඔව් ඔව්. හරි. මේකත් මේ තාත්ත කෙනෙක් කියන කවියක්. හරි. මේක නම හොර රහස පැන ගිය දරු පිපි. ඇගේ ඇසිපිය තරම්බත්මා වටින්නෑ කියූ දෙලවනින් ඔබේ නිත්යුග නොවටිනා බව ඇසීමටමා පව් කළින්. පාට ලෝකය දියව යනකොට ඔබත් මාහෙළු කඳුලැලින් ඇගේ දිවි තුල පුෂ්ප පිපුණද නොදත් මා ඔබ සෝතැවුල්. යුගා සිරිවෙත නොගිය ඇය මා වෙන්නුනත් ඔබ ලැබු සැනින් ඔබත් ඔහු හැර නොයනු මැන හොර රහස පැන ගිය දරු පිපි. කන්ට්‍රෝවර්ෂල් කවියක්. මට අදහස් දක්වන්න ඒ කියන්නේ එකෙන් දෙන්නෙක් පැනලා ගිහිල්ලා මේ හරිද දෙන්නෙක් පැනලා ගිහිල්ලා ඊට පස්සේ දුවක් හම්බ වෙනවා. හරි දුව හම්බුනාට පස්සේ ඒ කියන්නේ දරුවෙක් දරුවෙක් හම්බ හම්බ වෙනවා. වෙනවා. ඒ දුව හම්බුනාට පස්සේ මේ ගෑනු කෙනා අර දෙන්නම දුවයි ප්‍රේම කෙනා දාලා යනවා වෙන කෙනෙක්. හරිද? ඊට පස්සේ ඒ තාත්තා අමාරුවෙන් දුව හදා ගන්නවා. හරිද? දුව හදාගෙන කාලයක් යද්දි දුවට මේකේ සම්බන්ධයක් කළා දරුවෙක් ලැබෙන ඉඳලා පැනලා යනවා. සම්බන්ධ තිබිලා දරුවෙක් ලැබෙන ඉඳලා ඒ කොල්ලත් එක පැනලා යනවා. ඊට පස්සේ තාත්තා කියන කවිය තමයි මෙතන. ඒ කියන්නේ ඒ තාත්තගේ දුව තමයි මැන්න යන්නේ. හ්ම්. ඒ තාත්තට තුනේ ඒ වගේ සිද්ධියක්. එහෙමද? ඒ කියන්නේ තාත්තට උන්නේ ඒ තාත්තත් පැනලා ඇවිල්ලා ගෑනු ළමෙක් එක්ක එතකොට දුව හම්බුනාට පස්සේ ඒ අම්මා යනවා වෙන කෙනෙක්. හරි ඒ දුව හම්බුනාට පස්සේ අම්මා යන වෙන කෙනෙක් එක්ක අරයා ළමෙක් ලැබෙන්න ළමයෙක් වෙලා ලැබෙන එයාගේ ස්වාමී කොල්ලෙක් එක්ක පැනලා යනවා. හරි තාත් ඒ කියන්නේ ඉඳලා ළමයෙක් ලැබෙන නිසා කොල්ලෙක්ම මැරලා යනවා. ඕක මේ අර සින්දුවට ගැලපෙන්නේ නැහැ නේ. මොකද්ද මේ චන්ද්‍රමණ්ඩලේ. ඔව් ඒක හරි ඒක මේ අන්තිම කෑල්ල ගැලපෙන්නේ. ගැලපෙන්නේ නැහැ නේ. ඒ ඒ පැනලා කියන්නේ ගියපුවා මේක ඇත්තම කිව්වොත් මේක මම කතා දෙයක් එකතු කළා හරිද? ඔගේ පළවෙනි කවි ටිකේ තියෙන එක කතාව අන්තිමට අර ඔබත් ඔහු හැර නොයනු ඇත හොර රාජ වෙන ගිය දරුවෙමින් කියන එක ඒක වෙන කතාවක්. ඒ මවට වෙන දවසක් කියන. ඒලා දාලා කට්ටියත් එක්ක මම කියන්න. හරි ඊළඟට මගේ නේ. මට ගොඩක් ඒවා තියෙනවා සින්දු ගොඩක් තියෙන ලියපු පොඩකින් බලන්න මම එකක් හිතලා මම ඕනනම් ආයි නිකන් මේක කියන්න. කියන්න බල. හරිද? මේකට මාතෘකාවක් නැහැ. මේක මේ ඉස්සරහට සමහරට ඔයගොල්ලන්ට බලන්න වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක අපි දන්නේ ඉස්සරහට මොනව වෙනවද කියලා. හරිද? ඒ කියන්නේ මේක මම ලීවලා තියෙන පොතක්. ඒ පොත ඇතුලේ තියෙන කවිය. හරිද? හීනකි විඳින රාත්‍රිය. දකින තුරු නැතු දැහැනට. යද සිටින්නෙමු දෙවියනේ මම. ඔහු වෙනතුරා හමු වෙනතුරා. වෙරළට ආසඳ කන්දක සැඟවි. හිඳින අඬන රාත්‍රිය. පඳුරක සැඟවී දෝමේ ප්‍රේමය. පාට ලෝකයක තනිවි. හිරු නැගෙන මේ කඳුරට අහසට රශ්මිය අතරින් වියකෙන මේ සම. ඇය දෙස බලා ඔබ ගැන සිතා පියවි ලෝකයෙන් ඈත. ඒකේ තියෙන්නේ කියන්නේ මොනවගේ අදහසක් දෙකේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ මෙහෙම අර කියන්නේ දෙන්නේ කාදරේ කළා මේ කතාව ඇතුළේ තියෙන දේ මේ සම්පූර්ණ හරය තියෙන්නේ. කතාව කියන්න බෑනේ. කතාව ඇතුළේ දෙන්නේ කාදරේ කළා එක්තරා ඒ කියන්නේ එන කන්ට්‍රෝවර්ෂල් සිදුවීම් ට කියන්නේ සාමාන්‍ය දෙන්නෙක් වෙන් වෙනවට වඩා දරුණු හේතුන් කීපයක් මත වෙන් වෙනවා. හරිද? දෙන්න වෙනවා. වෙන් වෙනවත් නෙමෙයි. වෙන වෙන්න වෙනවා. වෙන් වෙන්න වෙනවත් නෙමෙයි. කියන්නේ දෙන්නට දෙන්න අතහැරන. අතහැරනවා හරි. අතහැරනවා කියන්නේ එක්කෙනෙක් අනිත් කෙනාට හොයාගන්න බැරි විදිහට අතුරු දහනවා. ඒක දැනගන්න.
ලෝකෙන් අතුරුදහන් වෙනවා වගේ එකක්. නෑ ලෝකෙන් නෙමෙයි ආ. ලංකාවේ ඉන්නවා අතුරුදහන් එයාව කන්ටැක්ට් නැති වෙනවා. නෝ කන්ටැක්ට් වෙනවා. නෝ කන්ටැක්ට් වෙලා එයාගෙන කිසිම තොරතුරක් කිසිම තැනක නැති වෙනවා. හරිද? ඊට පස්සේ එක්තරා කාලෙකදී එතනින් කෙනෙක්ට මේ කවිය හම්බ වෙනවා. ඒ වෙන් වෙලා ගියපු වෙන් වෙලා ගියපු කෙනා ලියපු වෙන් වෙලා ඒ කියන්නේ අතුරුදහන් වෙච්ච කෙනා ලියපු කවිය මේ. ඒ ලියපු කවිය එක්තරා තැනකදී අනිත් කෙනාට හම්බ වෙනවා. ඒ හම්බෙන්නේ අපි දැන් ගෑන් ළමයා අතුරුදහන් වෙනවා. හරිද? ඊට පස්සේ ඒ ගෑන් ළමයා ලියපු කවියෙත් තමයි හම්බෙන්නේ. හැබැයි මේක එක තැනක් හරිද? ඔයාලට ඒක සමහරට තේරෙයි. මේකේ පළවෙනි කවියේ තියෙනවා යද සිටින්නෙමි දෙවියනේ මම ඔහු වෙන තුරා හමු වෙන තුරා කියලා. හරිද? හැබැයි මේකේ අන්තිම කවියේ තියෙනවා ඇය දෙස බලා ඔබ ගැන සිතා පියවි ලෝකයෙන් නැත. ඒ කියන්නේ බලා ඒ කියන්නේ ඒක තේරුම් ගන්න කට්ටිය තේරුම් ගන්න. නැති කට්ටියට මේ කියව සමහරට තේරුම් ගන්න. කතාව කියවමු. ඔව්. හරිද? ඊළඟට මේකේ ආයි තියෙනවා විරලට ආසඳ කන්දක සැඟවි. හරිද? ඒ කියන්නේ මේ කතාව සම්පූර්ණයෙන්ම ගලාගෙන යන්නේ එක්තරා වෙරළ තීරයක. හරිද? කියන්නේ එක්තරා වෙරළ තීරයක තමයි දෙන්නගේ ආදරේ හැමදේම ගොඩක් දේවල් වෙන්නේ එක්තරා වෙරළ තීරයක. ආදර කතාවේ ගොඩක් පරිච්ඡේද තියෙන්නේ එක්තරා වෙරළ තීරයක. මෙහෙම එක්තරා වෙරළ තීරයක් කියන්නේ ඉතින් මේ ළඟම තියෙන වෙරළ තීරය වුණා. හරි? කතා හරි. ඊළඟට මේ සත්‍ය සිදුවීම. බලන්නේ කියවල. ඒකේ අන්තිමට උත්තරයක් දීලා දෙන එක සත්‍ය සිදුවීමක්ද නැද්ද? ඒක තේරුම් ගත්තොත් හරි නැත්තම් නෑ ඒක කරන්න දෙයක් නෑ. හරිද? මේ කියන්නේ දැන් ඔය අද ගියපු වෙරළ තීරයේ සිදුවිච්ච සිදුවීමක් තමයි කතාව යන්නේ. හරිද? හරි. ඒක බලමු කතාව කියවමු. කතාවම කියනකොට ඒ කියන්නේ විරලට ආසක සඳක සැඟවි. නේ විරලට ආසඳ කන්දක සැඟවි. ඒ කියන්නේ රටේ එක තැනක ඉඳලා අනිත් තැනට අතුරුදහන් වෙලා කියලා සිකින. එයා හොයාගන්න බැරි වෙන්නේ. හොයාගන්න බැරි වෙන්නේ කියන්නේ එයා වෙරළේ තමයි මේ කතාවනේ. ඒ සඳ ඒ ගෑල්ල මෙතන හැංගිලා. ඔව් දැන් හැංගිලා තියෙන කන්දක. එතකොට ඒක තේරෙනවා. හරි. ඒ කියන්නේ එයා ඒ කියන්නේ මේ සරලව කිව්වොත් ඒ හඳ කියන්නේ ගෑල්ලම නේ තමන් හඳ ගෑල්ලමම ලියන්නේ. ඉතින් තමන් හඳ කියලා හිතාගෙන. එතකොට එතන තියෙන්නේ එක තැනක රටේ එක ඔය කියන්නේ මෙහි ආදරය කළා ඒ ගෑල්ලම අතුරුදහන් වෙලා රට මැදට යනවා කියන එක කන්ද. එයා ඒ කියන්නේ කවුරුද කොහෙද? හරි ඊළඟට මම ගන්න කවිය තමයි සිතුවිලි අතිශයෝක්ති කියලා තියෙන කවිය. මේක නම් ආදරය සම්බන්ධ කියවිච්ච කවියක්. මේ ඒ කියන්නේ මේක නිකන් කවුරු හරි මගේ හිතේ ඉන්න කෙනෙක් තමයි නිකන් කියපු කවියක්. හරිද? හැබැයි මේකේ පොඩි අර්ථයන් ටිකක් තියෙනවා. අපි බලමු. හරිද? කෙහෙරැල්ල මත ඇඳුනාදෝ සුවඳ සුදුවන් පිච්ච මල්ත. හරිද? ඔව්. මුහුණ සඳවන් බලා සිටියා පායනාතුරු කුමරි මනනම්. මීදුමක හැඩ රුවට සම වූ වලාරොදකින් බැසී ගියමොත් කඩා හැලෙනා පිච්ච සුවඳින් කියයි නුඹ මෙහි සිටින බවනම්. හරිද? එතකොට මට කියන්න බෑ කෙහෙරැල්ල මත ඇඳුනාදෝ සුවඳ සුදුවන් පිච්ච මල්. සාමාන්‍යයෙන් පිච්ච මල් වගේ ගහන්නේ මොන කාන්තාව? පිච්ච මල් කොණ්ඩේ පැමිල්නේ. දෙමළ කාන්තාව තමයි සාමාන්‍ය පිච්ච මල් කොණ්ඩේ ගහන්නේ. හරිද? මුහුණ සඳවන් බලා සිටිය පායනාතුරු කුමරි මනනම්. ඇයගේ මුහුණ සඳක් වගේ මම බලාගෙන හිටියා ඒ පායනකම්. නේද? ඊට පස්සේ මීදුමක හැඩ රුවට සම වූ වලාරොදකින් වැසී ගියා. ඒ කියන්නේ ඒක නිකන් අර නිකන් වලාකුළු නේ මීදුමක් වගේ මොකුත් පේන්නේ නැහැ. නිකන් ඡායාව විතරයි මීදුමක පේන්නේ ලයිට් එක ගියොත් ඡායාව. එහෙම වැහිලා ගියා. නේද? කඩා හැලෙනා පිච්ච සුවඳින් කියයි නුඹ මෙහි සිටින බව. හැබැයි වැහිලා ගියාත් අර ඔළුවේ ගහලා තියෙන පිච්ච තියෙනවනේ පිච්චම ඒව මට දැනගන්න පුළුවන් එයා තාම වෙහි ඉන්නවා කියන එක. මේක සිතුවිලි අතිශයෝක්තිය කියලාම කවියට මාතෘකාව දාලා තියෙනවා. මේක සත්‍ය සිදුවීමකට ආදේශ කරන්න පුළුවන් වුණාට මේක ඊටැරිච්ච අතිශයෝක්තියක්. හරිද? ඒ කියන්නේ එහෙම කාන්තාව ක්‍රෂ් එකක් තිබුණා. ඒ ක්‍රෂ් එක වෙන කෙනෙක් විවාහ කර ගැනීම හෝ විවාහ කර ගැනීමටම යන්නේ නැතුව අපි හිතමු වෙන කෙනෙක් කාලය කරනවා වෙන කෙනෙක් කාලය කරනවා. හරිද? නමුත් තාම මට අවස්ථාවක් තියෙනවා මොහු මේ විවාහ වෙලා නැති නිසා. හරිද? ඒක තමයි අන්තිමට කියන්නේ කඩා හැලෙන පිච්ච සුවඳින් කියයි නුඹ මෙහි සිටිනවා. තාමත් ඔයා මේක මෙහි ඉන්නවා කියලා මට දැනගන්න පුළුවන් ඒ පිච්ච සුවඳ. හරිද? ඒක තමයි කියන්නේ.
නිකන් ඉන්න ගමන් හිතිච්ච සිතුවිලි අතිශයෝක්ති. ඊට අඩියක් තියෙනවා. මම ලියන වලට වගේ සාහිත්‍ය මට හොඳයි. සාහිත්‍ය හොඳයි කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ මම එක එක පැතිවල ලියනවා. මම අර එකම සහ එකම ඒ කියන්නේ නෑ එකම ෆීල්ඩ් එකකට කියන්නේ. ඒ කියන්නේ ගෑනු විපා කියන තැනයි ගෑනු විපා. ආදරේ කියන තැන. ආදරේ කියන එක ලියනවා ගෑනු විපා කියනවා. දෙකම ගැලපෙන්නේ නෑනේ මචං. ආදරේ කියන වෙලාවකට ආදරේ කරනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අර ආදරේ කියලා කියන්නේ දැන් අර මම මේ කියනවනේ ඒ කියන්නේ ආදරේ කියලා මිනිස්සු කිව්වට ඒ කියන්නේ පුළුල් මාතෘකාවක්. ඔය ආදරේ කියන එකේ අපි ඔය අදහස් කරන එක විතර නෙවෙයි තියෙන්නේ. ඊට වඩා දේවල් තියෙනවා. ඒක ඒ කතා කරන්න අපි මෙතෙන්ට ගෙන්නන්න ඕන කෙනා කවුද? කවුද? චංගුලිප්ස්. චංගුලිප්ස් කන් කුඩා ගන්න ඕනේ. චංගුලිප්ස් ගන්න ඕනේ නේද? ඔව් චංගුලිප්ස් ගමනක් යනවා. ඔව් චංගුලිප්ස් ඩෑඩි කියන්නේ මේ අර TikTok live එක මොකද කෝල් එක කියන්නේ? මම ඔක්කොම රෙකෝඩ් ඉතින් රෙකෝඩ් නෑ උදා. හරි මේ ඉතින් මේ ඔව් එහෙම අපි ඉස්සරහට කතා කරමු කියන්නේ. ඒ කියන්නේ ආදරයයි ප්‍රේමයයි එකයි එකක්ද කියලා. එකක් මේක දෙකක්. ආදරේ කඳුලයි යල්සරේ අමුතු ප්‍රේමයක් කෙතම ඒ දෙක එකට ගැලපෙනවා කියන්නේ සිද්දුවල තේරුම වෙනම කතා කරන්න. හරි. මේක මේකත් ආදර කවියක්. ඒ කියන්නේ මෙහෙම අර මගේ පොත් ඇතුලේ තමයි මම ඔය ලව් කවිය ඔක්කොම තියලා තියෙන්නේ. මම තාම එකක් දෙලිට දාන්න දුන්නා. මම පොත් දෙකක් තුනක් ලියලා තියෙනවා. ඒ හැම පොත් ඇතුලේ තමයි ලව් කවි තියෙන්නේ. හරිද? මම ලව් කරන්නේ පොත් ඇතුලේ. සාහිත්‍යමය ප්‍රේමන්තේ. සාහිත්‍යමය ප්‍රේමන්තේ. හැබැයි මගේ සැබෑ ජීවිතයේ එල්පිට ස්වභාවය තමයි ගෑනු බමින් නතුට වගේ කවිය. සාවය දුවේනුමත් පිට වී මේ සැබෑ ජීවිතේ තියෙන්නේ. ඒ සැබෑ ජීවිතේ තියෙන ඇරියස් එක. හරි. කියන්න බෑ. ඇත්තට කියන්නේ මේ පොත බලමු ඉක්මනට එළියට දාන්න පුළුවන් වුණා. ඔබ ටයිප් කරලා දීපන්. හරිද? ඒ කියන්නේ මේක එළියට දාන්න පුළුවන් වුණොත් මේක ඇතුලේ එන ලව් එක කියන්නේ මේ පොතේ ඉන්න ගැලට එන ලව් ගන්නවා. හරි. ඒ කියන්නේ මේ පොත ඇතුලේ ලව් කරන්නේ මම තමයි. පොතේ ඉන්නේ මම ලව් ගන්නවා. කියන්නේ ඒක ගැන අපි වෙනම කතා කරමු. ඔව් පොත ගැන වෙනම කතා කරමු. හරිද? කියන්න බෑ. ඇවිලී ගිය හදවත ගිනි නිවන්නට එන්නෙමි සුලන් දහරාවක් වී ලයට මගේ ලවනින් ඔබේ තොල්ලග සිඹින්නට දවසක් කේවි සුදු ඔසරිය අඳින්නට. මේක අහපු ගමන් ඔබ හිතේ මොකද? මට කලින් කියන මම හිතුවා මල ගැන කියලානේ. මල කියන්නේ මල නෙමෙයි. කියන්නේ සුදු ඔසරිය සුදු ඔසරිය කියන්නේ බඳිනවා කියන්නේ. මල කිව්වත් තමයි. මල විතරක් තමයි ඉතරදී නෑ වඩේ නෙමෙයි. හරිද විවාහය කියන්නේ අවමංගලයක් නෙමෙයි. මංගල්‍ය විවාහය එහෙම වෙන්න පුළුවන්. ඒක ලේසිනේ මචං. මංගල්‍ය නෑ අපිට කලින් පොඩ්කාස්ට් එක කතා කරන්න ඕනේ මේකට කියන්නේ. හරි මංගල්‍ය ඉස්සරහට අව විතරයි දාගන්න. ඉතින් මේ ඒක ඉතින් පොඩක් කියන්න මොකද්ද ඇවිලී ගිය හදවත කියන නිවන්නට කියන්නේ වගේ අර හදවතේ ඇවිල්ලා තියෙන ගින්දර නිවන්න මම සුලන්දාරාවක් වෙලා එන්නම්. ඊළඟට මගේ ලවනින් ඔයාගේ තොල්ලක සිටින්නට. මගේ ලවනින් ඔයාගේ තොල්ලක සිටින්නට මම ලවන් කියනවා ලවන් මම තොල්ලනේ. හරි ලවනින් තොල්ලක සිටින්න කියන්නේ ලවන් කියන්නේ තොල් කියන්නේ තොල්. තොල් දෙකම තොල්. චංගුලිප්ස් නෙවෙයි මොනවද මං කියන්නේ? හරි. ගුටිත් කන්න ඔය කියන්නේ චංගුලිප්ස් වෙයිල ගන්න. දවසක් කේවි සුදු ඔසරිය අඳින්නට. ඒ කියන්නේ විවාහයට. දවසක කියලා බලාපොරොත්තු කියනවා. එතකොට ඒ කාන්තාවට ආදරේ ප්‍රකාශ කළා තියෙනවා. තිම්බම් මේ කෙල්ල දෙන එක මට. කෙල්ල. ඕ. එතකොට ඒ කියන්නේ මේ කතාවෙත් කෙල්ල ඒ කොල්ලට දෙන gift එක තියෙන කවිය. gift එක දෙන කවිය. මේකේ අන්තිමට දාලා තියෙන love my heart කියන. ඒ කියන්නේ gift එකේ අල්ලවලා තියෙන කොලයක් වගේ. gift එක නෙමෙයි. මේ කියන්නේ ඒකත් එක gift එකත් එක්ක රෝස පාට කොලයක් print කරලා තියෙනවා. ඒක ඇතුලේ ඒක දිගෑරලා බැලුවම මේ කවිය තමයි ලියන්නේ. ඔය කතාවක අතරින් ගත්තවනේ. ඔව් මේ මං ලියලා තියෙන කතාව මම ලියලා තියෙන පොත ඇතුලේ තියෙන. දැන් මගේ එනේ ඔය අන්තිම ආමේ චංගුලිස් කිව්වම චංගුලිස් බලන්න යන්නේ නැද්ද? අපි ගිහිල්ලා තියෙන්නේ. අපි ගිහිල්ලා තියෙන්නේ. අපිට තව ටික කාලයක් ඕන චංගුලිස් ඕගොල්ලන්ට පෙන්නන්න. අපි ගිහිල්ලා තියෙන්නේ. අපි ගිහිල්ලා තියෙන්නේ දැන් චංගුලිස් ඕගොල්ලන්ට පෙන්නන්න අපිට පොඩි කාලයක් ඕන. පොඩි කාලයක් ඕන. නිකම්ම පෙන්නන එක වැඩක් නැහැ කියලා අපිට හිතුණා. ඔව්. අපි පොඩි කාලයක් ගන්නවා. දැන් චංගුලිස් පෙන්නීමේ බැලීමේ යමේ සීතු වැඩ ඉවරයි. තව ටිකකින් තව වැඩක් තියෙනවා. තව වැඩක් තියෙනවා චංගුලිස් බලන්න යන එකේ. බලලා ඉවරයි. බලලා ඉවරයි. ඒකේ පොඩි
ඉතුරු පොඩි කොටස් දෙක තුනක් තියෙනවා. අවශේෂ කොටස් ටිකක්. අවශේෂ ඒ ටිකත් ඉවරනාට පස්සේ මේ තියෙන මහා දීර්ඝ වැඩ කොටසක්. අපි ලෝකෙට පෙන්වනවා චංගුලිස් කවුද? චංගලිස් කවුද කියන එක ලෝකෙට චංගුලිස්ගේ ඇත්ත ස්වරූපය අපි වෙන්න. ඇත්ත ස්වරූපේ බලා ගන්න ඕන නම් මාත් එක්ක නෙමෙයි ඉන්න ඕන සැම්බ ප්‍රොඩක්ෂන් එක. සැම්බ ප්‍රොඩක්ෂන් එකේ ඉන්නවා. සැම්බ ප්‍රොඩක්ෂන් එකේ YouTube channel එක තියෙනවා, TikTok එක තියෙනවා, Facebook එක තියෙනවා. ඒ වගේම අප්ඩේට්ස් ඔක්කොම ගන්න පුළුවන් කුඹදිතකින්. කුඹදිතකින් ඒ වගේම තීන දේශානින් ගන්න පුළුවන්. චංගලිස් වෙනුත් ගන්න පුළුවන්. නැත්නම් සැම්බ ප්‍රොඩක්ෂන් එකේ අප්ඩේට්ස් වැටෙනවා. ඔය අප්ලෝඩ් වෙන සේරම වීඩියෝ අපි දෙන්නගේ channel වලත් අප්ලෝඩ් වෙනවා. හරි. ඒ නිසා ඒවත් එක්ක එකතු වෙලා ඉන්න. හරි. දැන් මගේ අවසාන කවියද? මම තව එකක් කියන්න ඕනවා කියන්න. හරි. මේක මම මාතෘකාව කියන්නේ නැතුව කියන්නම් කවිය. මාතෘකාව බලන්න එපා ඉතින්. හරිද? අනේ අනේ මාතෘකාව කියලා කියන්න නැත්නම් මම වෙන මොකද කියනවා. නෑ හරි මේක. නෙමෙයි හරි. කන්ට්‍රෝවර්ෂල් කියන්නේ මේ ප්‍රේමය නෙමෙයි තියෙන්නේ. හරිද? මෙතෙක් කල් අපි එකට සතුටින් පනට පනමින් සිටිය කාලය. මෙතෙක් කල් අපි එකට සතුටින් පනට පනමින් සිටිය කාලය රණ්ඩු සරුවල් වෙන්න නම් ඇති සමාවයන්ගේ සෑම දෙයකම. හරිද? ඊළඟ කවියෙන් අහුවෙනවා. පතමි අක්කේ සුබම මොහොතින් අලුත් දිවියක් පටන් ගන්නට අනේ අයියේ රැකගනින් පන දෙවෙනි කරලා මගේ අක්කා. මම මාතෘකාව කියන්නේ මල්ලිගේ දෙවෙනි මම. මල්ලිගේ දෙවෙනි අම්මා. හරි. හරිද? මාතෘකාව තමයි මල්ලිගේ දෙවෙනි අම්මා. මම හිතලා කිව්වේ. ඒක දැක්කා. දැක්කේ නෑ කිව්වේ. හරිද? ඒ කියන්නේ ඇත්තටම හරිද? ඒක මම විඳලා නෑ. මොකද මට පවුල කවුරුත් නෑ මගේ. මටත් විඳින්න බෑ. විඳින්න බෑ. ඔබ තනියනේ නේ. ඔව්. තනියා. මේ හැබැයි මම දැකලා තියෙනවා හැම පවුල් වල හරි සුන්දර දේවල් මම මරා ගන්නවා. මේ ඉමේජින් කරලා තියෙනවා. ඉමේජින් කරගෙන මම දැකලා තියෙනවා මගේ උනානම් කියලා. මරා ගන්නවා. අක්කා මල්ලි කියන්නේ ආයේ කියලා වැඩක් නෑ. හරිද? අක්කා කොණ්ඩේ ගලවන්න දෙනවා. එහෙම තමයි. හරිද? හැබැයි අක්කා ප්‍රසාද බැඳලා යන දවසේදී මල්ලිට ටිකක් වේදනයි. මොකද අක්කා එන්නේ අක්කා යන්නේ එයාගේ මස්සිනා මල්ලිගේ මස්සිනා ගෙදරනේ. හරි මල්ලාගෙන තමයි අක්කා යන්නේ එයාලා ගෙදරට එන්නේ අම්මා ටිකා. ඒක අක්කාගේ වෙන්වීම මල්ලි තමන්ගේ මස්සිනාට කියනවා අනේ අයියේ රැක ගනින් පන දෙවරි කරලා මගේ අක්කව. හරි අපිට පොඩි බාධාවක් ඇති වුණා. නමුත් මේ මං කිව්වේ අපේ චංගුලිස් සොයා ගැනීමේ මෙහෙයුමේ කිව්වා. නෑ සොයා ගැනීම මෙහෙයුමේ වැඩ කටයුතු නිසා මම බිසි වෙලා පොඩි බිසි වෙලා ඉන්නේ. හරි මම කිව්වේ ඒ කවිය ඇතුලේ මම උත්සාහ කරලා තියෙනවා මල්ලි කෙනෙක්ගේ අප්‍රකාශිත වේදනාව අක්කා විවාහයේදී වෙන්වීම තුලින් කොහොමද දැනෙන්නේ කියලා කියන්නේ. ඒක තමයි මේ කවියේ පරම පිවිතුරු අදහස. හරි. ඊළඟට ඔයා කියන්න බෑ මම මේ ඉවර කරමු. ඔව් අන්තිම පොඩ්කාස්ට් එකේ අන්තිම කවිය. අන්ධ වී තිබුණු නැතු සුව කරලා එළියදු අතරමං වූ කතර හරිමගක් සොයාදු ඉරී ගිය හදවතට මැහුමක්ම ගසා දුන් ආදරෙයි ඔය හදට මගේ ලොවට එළියදු. පොඩ්ඩයි කවුරු ගැනද කියන්නේ කියලා එහෙම අහන්න ඕනේ නෑ. නෑ මෙහෙමයි. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ලියන්නේ ප්‍රේමය සහ ආදරය ගැන විතරක් නම් මං හිතන එක නෙවෙයි. අම්ම වෙනවා වගේ නෙවෙයි. නෑ මම එහෙම කවි ලියන්නේ මට ආයි ලියන්න නෑ ඒක නෙමෙයි. ඒ කවි ලියන්නේ නෑ කියන්නේ මේ මොනවද නෑ ඒ කවි ලියන්නේ නෑ කියන හේතුව මේ ඒක මම අපි අම්මට කියලා දෙන්නේ. මට ඒක දරන්නවනේ මම ඒක ලියන්නේ නැත්තේ මේ. මම ගලුම් ගිලි ගලලා ඉන්නද? නෑ දේ ඔය අහන්නේ අම්මා ගැන කවියක් කියලා. ඔව් අම්මා ගැන කවියක් දීලා. නෑ මම එහෙම කවි කියන්නේ ලියන්නේ නැහැ කියන්නේ මට ඒක දරන්න බෑ. මට බාගෙට ලියද්දි ලියාගෙන බැරි වෙනවා. ඒක මම අම්මට කිව්වේ කියන්නේ. ඒක අමාරුයි. හරි වේදනයි. ඔව් ඒ කන් සෙන්සිටිව් වැඩි ඔය කවිය. ඒ නිසා මේ වගේ කවිය. හරි. කියන්න බෑ නේද? ඒ කියන්නේ මම නිසදැස් වගේ ලියලා තියෙනවා. එහෙම නැතුව ලියලා නැහැ. මට ලියන්න බෑ ඉතින් ඒක සෙන්සිටිව් වැඩි. මේකේ තියෙන අන්ධ වී තිබුණ නැතු ඒ කියන්නේ මේකේ තියෙන්නේ තර කවියම තමයි. ඒ කවිය නෙවෙයි සෝරි පොතේම මේ තියෙන කවියක් ඒ ගෑනලා මේ ෆිල්ම් ළමයට දෙන බර්ත්ඩේ එකට දෙන gift එක. gift එක කියන්නේ සෝරි මැසේජ් එක. උදේ පාන්දර. හරිද? මේ උදේ පාන්දර දෙන මැසේජ් එක තමයි ඒක. මේ ඒ මැසේජ් එකේදී ඒ විදිහට කියන්නේ
ඉතින් කියතිවාගෙන් අන්ද අන්ද වී තිබුණු නෙත සුව කරලා එළිය දුන් අතරමං වූ අතර හරි මගක් සොයා දුන්. ඉදී ගිය හදවතට මැහුමක්ම ගසා දුන් ආදරේ ඔය අදට මගිලොවට එළිය දුන්. අයගැන කෙල්ල දෙන්නෙන හ්ම්. කොල්ලර ගෙන එයාගේ ලෝකෙට එලිය තිබිගෙන එයා ප්‍රශ්න හිවල හිටපු කෙල්ලෙ ඒ කතා වැඩිට ඒ ගෑල් ළමයට අම්ම නැහැ. ආයකන එකතම යාගේ ප්‍රශ්නවල හිට ඔව්, ඔව්. කෙල්ලේ තොට කෙල්ල ඒ කොල්ලගෙන් ජීවිතය හොයනවා කියන ඒෙන් හොඳ කතාව කියලවා නල සහ මේක දැන් හෝනි කවුරුගන්න මේ කතාව මං කවුද කියන තොගෙන් මේ කතාවදර ඉන්න කෙනෙක් ඉන්න ඇද මේ කතාව ඉන්න ගෑල්ලම මම එක්තරා ගෑල්ලම දිහා බල්ලා ඉමජින් කරගෙන ලිපු කතාවකද මන් දන්නේ ඒ ගෑල්ලම එක ඇත්ත පවුල් මං අතරත් දන්න එන පොඩිපොඩි දේවල් පොට්ට යන්තන් හිමින් දන්නම්සක් එනම ඒක හෝයල මිස එහෙමනක ම කිසිීම දෙයක් දන්න ම අදරත් එකෝජනක කතා කරලත්න ඉස්රහටත් කතා කරන්නෙත් නෑ ඇද හෙම කෙනෙකින් හිතාගල් ලියප ඔබමන මගේ දෙවනික මතක් නැන එහෙම හිතාගෙන ලියප එකක් තසුකාන වාල්ට කියල් දෙන කවදක එහෙම එහෙම හිතාගෙන ලිප කතා සම ගෑල්ලමගේ හැටුවක ඇති තේ කියන දරගෙන හැටුවති එහ මේක බලවන මන්දන්න හැටුවගෙන පොතරන් කියව පොතරන් කියවන්න පොත කියව දවසට ඒ හරි එනම් අද අපි පොඩ්කාස්ට් එක මෙදරින් නවත්වා කවි හිපයම ගියා අලුත් අදහස් ලෝකෙට ගෙනවා ඉතිං ඒ අදහස් කලින් තිබිච අදහස් වුණාට වෙනස් ස්වරූපයෙන් ගෙනවා අපිට එක්තනින් අපේ සිතුවිලිවලට නො අදහස් අපි ලෝකෙට ගෙනා ඉතින් මේ සීරීස් එකේ අපි අද කතා කළේ කවි ගැන ඉස්සරහට චිත්‍රපටි ඊට පස්සේ නාට්‍ය පොත් පොත් ගැන නම් එතුම තමයි මට මේ ඉතින් ඒ හැම දෙයක් ගැන ලස්සන ගොඩක් ශේෂ්ඨ රචකින් පොත් කිය ඉතිං ඒ හැම දෙයක් එක්කම අපි අලුත් දවසක අලුත් විඩියෝ හම්බෙමු ඊළඟ වීඩියෝ එක සමහරට මේ සීරීස් එකේම නැතුව අලුත් වෙන වීඩියෝ එකක් වෙන්නත් පුළුවන් මේ සීරීස් එකේ වෙන්නත් පුළුවන් හරි එහෙනම් ඒ ලෝකල් කැමති දෙයක් තියෙනවා නම් මොකක් හරි සාහිත්‍ය පිළිබඳ කතා කරන්න ඒක පාලින් කමෙන්ට් කරන්න. ඔව් මොනවා කැමති දෙයක් තියෙනවා නම් අපිට කතා කරන්න බැයි කියලා ඉතින් පාලින් කමෙන්ට් කරගෙන යන්න. අපි දෙන්න විතරක් නෙමෙයි ඉස්සරහට පොඩ්කාස්ට් එකට තව කෙනෙක් එනවා. එබලා මේ කම්මින්න. චෝ පාම්. මුල මගුල. හරි. චාංගුලිප්ස් එනවා ඊළඟ වීඩියෝ වලට මොහොතට. වීඩියෝ වලට නේද? වීඩියෝ වලට නෙමෙයි පොඩ්කාස්ට් එකට එනවා. පොඩ්කාස්ට් ඔව්. හරි එමුත් බලමු මෙයා තමයි කියන්නේ මම දන්නේ මේ කියනවනම් ඉතින් එනවා ඇති මම කියනවා නම් එනවා කියලා ගන්න ඉතින් නෑ නෑ ඔයාලා දන්නේ මම ෆීල්ඩ් එකේ ඔයාලට පොට් එකටම ඔයාලා වැඩි කියව ගාගෙන යන්නේ හරි ඔව් හරි එතකොට ඔයාලා චාංගුලිප්ස් සමහරට ඇවිල්ලා මෙතන ඉන්නත් පුළුවන් නැත්නම් එහා පැත්තෙන් කතා කරන්න පුළුවන් මම දන්නේ නැහැ නැත්නම් අර සමහර අර මේ විමර්ශනාත්මක වැඩසටහන කරනවා අනිත් පැත්තට කතා කරලා ඉතින් එහෙම වෙන්න පුළුවන් ඒක දන්නේ නැහැ බලමු කොහොමරි ඉතින් අමතක කරන්න එපා සම්පෝට්ස් අපේ YouTube channel එක subscribe කරන්න like කරන්න share කරන්න මේ වීඩියෝ එක හැමෝටම බෙදා ගන්න මේකේ පොඩි පොඩි ක්ලික් කපලා ඔයගොල්ලෝගේ Facebook හරි TikTok හරි මොනවාරි දිනනවා නම් ගන්න ඉසි ඇල්ලන්න අපිට ඉසි ප්‍රශ්නයක් මුකුත් කියන්නේ අපි කොපිරයිට් ගහන්නෙත් නැහැ අපි කොපිරයිට් ගහන්නේ ඕන තරම් මේ කවලා ගහන්න ඕන එක දාගන්න ඉතින් එහෙම chance කවුරුවත් දෙන්නෙත් නැහැ chance කවුරුත් දෙන්නෙත් නැහැ හරි ඉතින් එහෙනම් ගිහින් එන්න සුබ දවසක් තවත් අලුත් දවසක අලුත් වැඩකින් අලුත් පොඩ්කාස්ට් එකකින් හම්බෙමු. ජය